අද මං ඉන්නේ ලංකාවේ සිංගත්තම 7 වෙනියට උසම දියඇල්ල ගාව. ඒ කියන්නේ මගේ පිටිපස්සෙන් තියෙන කිරිඳි ඇල්ල ගාව. මේක තියෙන්නේ රත්නපුරේ පැල්මඩුල්ලේ ඉඳන් කිලෝමීටර් 8ක දුරින්. මාර ලස්සනක් තියෙන මේ දියඇල්ල. මෙතන තව view point එක. ඔබ තියෙනවා දෙකි පඩි 50ක් වගේ උඩින් තියෙනවා ටිකට් කවුන්ටර් එක. එතනින් රුපියල් 100ක පොඩි ටිකට් එකක් අරගෙන තමයි එන්න තියෙන්නේ. අපි යමු වෙනම් රැතින් තියෙන කිරිඳි ඇල්ල ගාවට. මේ පේන ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන ඔය පැත්තෙන් පේන පඩි පිළෙන් බැලලා තමයි දිය ඇල්ල ගාවට යන්න තියෙන්නේ. මේ වගේ පොඩ්ඩක් කැලෑවෙච්ච පාරක තමයි යන්න තියෙන්නේ. දෙයවුලක් නැහැ. පඩි බැලලා දිනවා. යන්න දින පාර. මේ පාරේ තමයි දියැල්ල පාමුලට යන්න තියෙන්නේ. බැහැගෙන පහළට යන්නයි තියෙන්නේ. ලිස්සනවා අතුරු. වැඩි කතා බහ කරන්න බෑ මේ පාරේ යද්දි. ලිස්සනවා. ඊස්වල බැලුවා. පේන්නේ. අතුරු පාරවල් හැමතැනම. දනම් කවුරුත් නෑ වගේ මේ පැත්තේ. ලොකු හෙලක් බහින්න තියෙනවා. මේ වෙනව නේද? ඒ බය වෙන්න දෙයක් නෑ යන්න. පඩි වැදලා තියෙන හින්දා ලේසි බහින්න. වඩා දුරක් බහින්න තියෙනවා. මීටර් 200යි තියෙන්නේ. පඩි 500ක් විතර බහින්න තියෙනවා හැබැයි. මොන මෙතනින් පේනවා කිරිඳි ඇල්ල. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් ළඟටම ඇහිලා තියෙනවා. වව්. ඉතින් තියෙනවා දැන්. බස් වල ඉගෙන ගියාට මෙතෙන්ට ගියාම තමයි පොඩ්ඩක් අමාරු. එළියට එලා টয়ලට් එකකුත් තියෙනවා. වැඩි කට්ටිය ඇවිල්ලා නැහැ වගේ. එළේ වෙන්න තමයි හරියට. වෛද්‍යයෙක් ඉන්න මෙතන පොඩි අඩුවක් ගහලා තියෙනවා. හරි ඉඳගන්න පොඩි බවුන්ස් සෙට් එකක් තියෙනවා. හැබැයි ඉඳගන්න දෙපා ෂුවර් නැහැ. දිරලා වගේ පේන්නේ. දැන් මම ඇවිල්ලා ඉන්නේ දියාල්ද පාමුලට. චුට්ටක් ඉන්න පෙන්නන්න. වාව් මේක නම් ඉන්න පෙන්නන්න. තාපුඩ ළඟට යන්න. තව පොඩ්ඩක් ළඟට යනවා අපි. අර හරියටම යමුකෝ. චුට්ටක් ඉන්න වෙන්නන්න. ඔන්න එහෙනම් බලා ගන්න. මේ තමයි ලංකාවේ 7 වෙනියට උසම දිය ඇල්ල. ඒ කියන්නේ කිරිඳි ඇල්ල. මේ පේන්නේ. හැබැයි නාන්නත් සුපිරි. තව පොඩ්ඩක් උඩට යන්න.
කිරිදියල්ල. ඒ කිරිදියල්ල ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේ වීඩියෝ එක බලලා ගමන් මම කියන්නම් විස්තරේ. බලාගෙන යනකොට ලස්සන මෙතන තියෙන. පියද්ද මේ කිරිදියල්ල ගැන පොඩි විස්තරයක් කියනවා. මේ තමයි ලංකාවේ උසින් ගත්තාම 7 වෙනියටම උසින් තියෙන දියඇල්ල. මේකේ උස මීටර් 116ක් වෙනවා. මේ දියඇල්ල වටේ තියෙන වනාන්තරය කොට්ටපිටිය කන්ද කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේ මේ දියඇල්ල බඹරකොටුව වනාන්තරයෙන්ද පෝෂණය වෙනවා. ඊට පස්සේ මෙතන ටැග් ගාය ටික මෙතනින් කියලා මම යනවා තව පොඩ්ඩක් දියඇල්ල උඩහට. උඩහට කියන්නේ පාමුල. උඩහට අපි යමු තව වෙන පාරක් තියෙන උඩහට යන්න. අපේ කට්ටිය ඉතින් ආවොත් විතර විනාසයි හැම තැනම බෝතලුයි ගන්න දෙයක්. එහෙනම් මයි යනවා කියලා හරියට. මේ කන්නේ අපේ ඔන්න එහෙනම් මම ආවා දියැල්ල පාමුලට නේක. අර හරියට නගින්න පුළුවන්. අපි try එකක් දීලා බලමු. මෙතන හරියට බත් කූරෝ ඉන්නවා නේ. තේනවා. මෙතන එකයි අතන එකයි අර ගලේ දෙන්නයි. තව එකේ ගොඩක් බත් කූරෝ ඉන්නවා මෙතන. බලමු තව පොඩ්ඩක් බහැලා. යන්න පුළුවන් වගේ යා. තව පොඩ්ඩෙන් බත් කූරක් යනවා. ඒ ගලෙත් ඉන්නවා බත් කූර ගොඩක් ඉන්නවා. ඔන්න. එන්නම් මම පෙන්නේ. කොන වීඩියෝ එක. මේ තියන්නේ කිරිලියල්ල. ඉස්සලා ඉඳි අර හරියේ. ඒ නින්න මෙතන. එන්න වෙනව නේද? ඔව්. දැස්සක් එන්නයි යන්නේ. පොඩි පොදයක් ගහනවා. මම එහෙනම් දැස්සට කලින් මෙතනින් සමු දීලා යනවා. යැල්ලේ මුදුනට. අපි එහෙනම් අර මගේ පිටිපස්සෙන් පේන කිරිලියැල්ලේ මුදුනෙන් අපි හම්බුනේ. කොහොම හරි රියැල්ල ගාවින් සමුදෙන්න කලින්ම වැස්සට අහුණා. කමන්නේ. උඩටත් යන්න බෑ. අර නැගපු ටික නැගපු ටික අර බහැපු ටික මහපව්. මේ පේන ඔක්කොම නගින්න ඕනේ ඉතින්. වැස්සෙම අපි යමු. වැස්සට මොකද පොඩ්ඩක් තෙමේ. යමු. එහෙනම් අපි උඩදී හම්බෙමු. යනවා. රියැල්ල මුදුනට යන්න. හරි ගොඩක් ඉතින් තමයි යන්න තියෙන්නේ. රියැල්ලේ මුදුනට යන්න. අපි යමු අඩිපාරද. අඩිපාර කියන්නේ. දෙයක් හදනවලු. බලමු. අල්ලා. එන්නේ දැන් රියැල්ල මුදුනේ. වව්. මාරම ලස්සනයි. මාර වස්සනක් තියෙනවා. එහා පැත්තට යන්න පුළුවන් මේක ගන්න නෑ. බලමු. බලා ගන්න. වව්. yes. මම කියනවා කිරිලියල්ල මුදුන. බලා ගන්න. මේ තියන්නේ මෙතනින් පල්ලෙහා කිරිඳිය. දැන් මං ඉන්නේ කිරිඳියල මුදුනේ. මාර ලස්සනක් තියෙනවා. සපත් දෙක තියෙනවා. ඒකයි කේස් එක. චුට්ටක් යමු බලන්න උඩ. මාරම ලස්සනක් තියෙන්නේ මෙතන වෙනම වයිබ් එකක්.
වෙලා ගන්න මාරම ලස්සනක් තියෙනවා